අපේ ගෙදර හිටියේ මමයි, නංගී අම්මයි, තාත්මයි විතරයි. අපේ ගෙදරට එහා ගෙදර අයිති අය හිටියේ රට. ඒ නිසා ඒ ගෙදර රෙන්ට් එකට දීලා තිබුණේ. හිටපු කට්ටිය ගියාට පස්සේ එහෙට ආවා අලුත් කට්ටියක්. අක්කයි, අයියයි, පොඩි ළමයක්. මාස එහොහකයි විතර. සහ වැඩට හිටිය කෙල්ලයි. අපේ අම්මා ඉක්මනට සෙට් වුණා ඒ ගෙදරත් එක්කලා. ළමයා පොඩි නිසා අම්මා උදව් කරා. මම මේ දවස්වල ස්කූල් නිවාඩු නිසා ගෙදර හිටියේ. අම්මත් ගිහිල්ල නංගි එක්ක ආච්චි බලන්න. මට ටික වෙලාවකින් ඇහුණා අක්කා අම්මට කතා කරනවා. මම දූවාල ගිහින් කිව්වා අම්මා ගෙදර නැහැ කියලා. අක්කා මගෙන් ඇහුවා මල්ලි උදව්වක් කරන්න පුළුවන්ද කියලා. මම ඔළුව වනල එහාට ගියා. අක්කා කිව්වා වැඩ කරන එක්කෙනා ගෙදර ගිහින් කියලා. පුළුවන් නම් හදපු කිරි ටික නිවල දෙන්න කියලා. මම එක නිව ඉන්නකොට අක්කාගේ දිහා හොදට බැලුවා. එයා ඇඩගෙන හිටියේ නයිටි එකක්. ඒකට හරිම ලස්සනයි. ඒත් පොඩි එකා හිටියේ අතේ අඩ අඩා. මම ඇහුවා අක්කේ කුක්කු දෙන්නේ නැත්තේ ඇයි කියලා. අක්කා hina වෙලා තිව්වා මල්ලි මේ කුප්පු එයා බොන්නේ නැහැ කියලා. මම අක්කාගේ කුක්කු දෙක දිහා හොදට බැලුවා. ඒක හරියට පුම්බපු බැලුම් දෙකක් වගේ ලස්සනයි. මම ඇයි ඇහුවා. මල්ලි ඒවා ගොඩ වෙලා තිබ්බාට එයා බොන්නේ නැහැ කිව්වා. මම ඇහුවා ඉතින් අක්කේ අපරාදෙන කියලා. අක්කා කිව්වා එහෙනම් මෙහාට එන්න කියලා. මම ළඟට ගියා. මේක කාටවත් කියන්න එපා කිව්වා. මල්ලි ඔයා කුප්පු ටිකක් බොන්නේ එතකොට පුතා කිරි ටික බොයි කියලා කිව්වා. අක්කා රයිට් කුක්කු එක එළියට දැම්මා. මට හීනයක් වගේ. මම හෙමීට කට ලං කරලා සුප්පු කරා. කිරි හොගාල එනවා. අක්කා හෙමීට කෙදිරි ගානවා. ටිකකට පස්සේ අක්කා කිව්වා මල්ලි අනේක එකක් බොන්න කියලා. මම ලෙෆ්ට් එක හෙමීට ඉරුවා. පොඩි එකා රයිට් එක බොනවා. මේ මීයා කෙලින් වෙලා. අක්කා දැක්කේ නැහැ. පොඩි එකාට නින්ද ගිහින් අක්කා එක්ස්කියුස් කරලා පොඩ්ඩුව ඇදින් තොබ්බා. මම එදා උගම හිටියා. අක්කා hina වෙලා ඇහුවා කුක්කු ඇතිද කියලා. මම බිම බලාගත්තා. අක්කා මගේ ළඟින් ඉඳගෙන අතක් මගේ කකුල උඩින් තිබ්බා. මගේ එක තවත් ෆයර් වෙලා. අක්කා ඇහුවා මම ඔයාට දෙන්නේ මොනවද කියලා. අක්කා හෙමිහිට මගේ එක අල්ලා අත ගියාවා. අම්මෝ මේකේ සයිස් එක කියලා අක්කා ඒක මිරිකුවා. මමත් අක්කාව බදාගත්තා. අක්කා නයිට් ඩ්‍රෙස් එක ගලවලා මගේ එකත් ගැලෙවුවා. කෙලින්ම මට තොල දෙන ගමන් හෙමීට මගේ එක අත ගියාවා. ටික වෙලාවකින් අක්කා දැකට නැමිලා ආසාවෙන් ටූල් එක ඉරුවා. මමත් නිකන් හිටියේ නැහැ. අක්කාව අනිත් පැත්ත හරවලා අක්කාගේ චූ එක ලෙව කියාවා. හොදී පිරිල එතන. විනාඩි 5කට පස්සේ අක්කා උරනකොට මගේ එක වෙවලන්න ගත්තා. අක්කා තවත් හයියෙන් ඉරුවා. නෝවේ. එක්කා පාරටම මගේ එක පන නැති වුණා. මොනවද ගියා. අක්කා ඒවා ඔක්කොම කටට උරලා ගත්තා. මගේ පක පන නැති වුණා. අක්කා කටට ගත්ත ඒවා ආයිමත් මගේ පපුව උඩට දැම්මා. මම ඇහුවා අප්පිරියදා කියලා. අක්කා hina වෙලා ඒවා හැමතැනම පපුවේ ගාලා හෙමිට ලෙව කන්න ගත්තා. අනෙක් අතින් ආපහු අරක චුන් කරන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දී මල්ලි කෙලින් වෙලා අක්කා මගේ බඩ උඩ නැග්ගා. හෙමීට මගේ එක කෙලින් තියාගෙන එයාගේ නංගිට දුන්නා. එක හරිම තද නිසා අක්කා කෙදිරි ගානවා. ටික වෙලාවක් යද්දී කෙදිරි ගාන එක එක්කම ස්පීඩ් එක වැඩි වුණා. අපි දෙන්නා විනාඩි 10ක් අශ්වයෝ පැද්දා. අක්කාගේ එකෙන් ජූස් ගලනවා හොදටම. මගේ මියා නැවිලා මුළුමනින්ම. ඊට පස්සේ අක්කා මට කරන්න කිව්වා. අක්කා ඇද ඇලවුණා. පස්ස පැත්ත කොට්ටෙකුත් තියාගත්තා. මගේ එකාවා හෙමීට බැස්සුවා. හෙමිට පටන්ගෙන ගහගෙන ගියා. අක්කා එක පාරටම පන නැති වෙලා ගියා. මම ගේම අත්ඇරියේ නැහැ. මම තව විනාඩි 5ක් විතර කරනකොට මගේ ඇග වෙවුලන්න ගත්තා. අක්කා කිව්වා මල්ලි එළියට ගන්න ඉක්මනට කියලා. ඒත් මට එළියට ගන්න හම්බ වුණේ නැහැ. ඔක්කොම ඇතුළෙම ගියා.